నియోజక సంఘంలో అబద్ధాలని లంకా కంకరు సమ్మేళని నియోజక లేఖం జగత్ ఏవచంద్ర సోదరి ගරුතර ස්වාමීන් වහන්සේ අනිකුත් ආගමික පූජකතුමනි වේදිකාවේ සිටින මාහිතවත් සහෝදර උච්ච සමිති නායකවරුනි සහෝදර සහෝදරියනි පුරා දින 70කට වැඩි ප්‍රමාණයක් බලපෑම් තර්ජන ආර්ථික අමාරුකම් මැද්දේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තමන්ගේ සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා ගෙන යන සන්නට ලංකා කම්කරු සම්මේලනයේ ආණ්ඩුවේ කම්කරු සම්මේලනයේ සම්පූර්ණම ආචාර්ය පුද කරනවා කියන එක අපි මේ වෙලාවේදී මතක් කරන්නට ඕන. සහෝදරවරුනි සහෝදරියනි දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ වැටුප් ප්‍රශ්න එක්කම ජාතිකට බලපාන ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි දල ජාතික නිෂ්පාදනයෙන් 106ක් අධ්‍යාපනයට වෙන් කරන්නයි කියලා. දැන් මේ 106ක් වෙන් කරන්නයි කියලා කියන්නේ මොකටද? ඒගොල්ලෝගේ සාක්කුව දා ගන්නද? නෑ. කම්කරු පන්තියේ දරුවන්ට මොළ හදන්න අධ්‍යාපනය නංවන්න අන්න ඒක තමයි රටට වැදගත් වෙන්නේ. අපිත් ලැබුවේ නිදහස් අධ්‍යාපනය. මං හිතන්නේ මෙතන ඉන්න කට්ටිය එක්කවම ලැබුවේ නිදහස් අධ්‍යාපනය. නමුත් නිදහස් අධ්‍යාපනයෙන් තොරව මේ රටක් ගොඩනගන්නට බෑ. මොකද ලංකා කම්කරු සම්මේලනයේ සභාපති ආචාර්ය එන්.එන්. පෙරේරා තමයි පළමුවෙන්ම තාවට කම්කරු පන්තියේ දරුවන් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයක් ඕනේ කියලා උද්ඝෝෂණය කළේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී. ඒක නිසා අපි මේ සටනත් එක්ක ඉන්නවා. අපිට ඉතාමත්ම වැදගත් මේ සටන. දැන් මේ ආණ්ඩුව අලුත් ක්‍රමසා විදි සොයා ගන්නවා. එකක් තමයි මේ බුද්ධිය සමිතිය සටනක් ඇති වුණාම ඔන්න මොකෙක් හරි එකෙක් අල්ලගෙන දුවන අධිකරණයට ගිහිල්ලා ගන්නවා වාරණ නියෝගය. ඉතින් අධිකරණයට වාරණ නියෝගයට ගරු කරන නිසා සටන නැතුව යනවා. සටන පසුබහිනවා. ඊට පස්සේදී දැන් මේ ආචාර්යවරුන්ගේ සටනට නොඑක් දැන් බැරියර් දානවා. කවුද මේ දාන්නේ? 1995 දී කම්කරු පන්තිය වෙනුවෙන් ඩිවිඩෙන්ඩ් කතා කරපු කම්කරු පන්තිය ගොඩනගාගෙන කම්කරු ප්‍රඥාප්තියක් ඇති කරන්න උත්සාහ කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමා. දැන් එතුමට කම්කරු පන්තිය ගැන ප්‍රශ්නයක් නැහැ. දැන් එතුමට තියෙන්නේ අර ඒගොල්ලන්ගේ වටා ඉන්න අර හොර කට්ටිය ආරක්ෂා කිරීමේ ස්වප්න තමයි තියෙන්නේ. අන්න ඒ නිසා අපි පැහැදිලිවම බුද්ධ සමිතිය හැටියට කියන්නේ මේ රටෙන් පරාජය කරන්න කිසිවෙකුට අපි ඉඩ තියන්නේ නැහැ කියන එක අපි අනිවාර්යයෙන්ම මතක් කරනවා බුද්ධ සමිතිය හැටියට. මේක අපිත් එක්ක බද්ධ වෙච්ච රටක් කියන එක අපි මතක් කරන්නට ඕන. අර තව මිනිහෙක් ඉන්නවා. මන් දැක්ක යා මේ ළඟදී රූපවාහිනියේ කියනවා මේ ආචාර්යවරු මේ තක්කඩි හොරු මම සුමන වීර බණ්ඩා දිසානායකට කියනවා ආචාර්යවරුත් එක්ක නෙවෙයි හොරු තක්කඩි ඉන්නේ තමුසලත් එක්කයි උන් තමයි හෙඩින් කිව්තුම ගැව්වේ උන් තමයි බාල පැත්තල් ගෙනාවේ උන් තමයි ಭಾರತ වේත් කරලා මේ රට සම්පූර්ණ විනාශ කරේ පුළුවන් නම් කියන්න කැබිනට් එකට ගිහිල්ලා මේකේ ඉන්න 90% කොරු කියලා මේ බණ්ඩ මොනවා කියන්නේ මිනිහා කටට විතරයි තියෙන්නේ මිනිහා කට කියේවා ඉන්නවා මොකද මිනිහා කට නිසානේ අර වෙච්ච වැඩේ දන්නවනේ බෝකම්බර හිලගෙදර මාස ගණනක් තිස්සේ අර බත් කෑවා කට නිසා ඒ වගේම ජනාධිපතිතුමත් කියලා තියෙන දැක්ක මං කියනවා වැඩ වර්ජනේ අවසන් කරලා එන්න මම සාකච්ඡා කරන්නම් කියලා අපි ජනාධිපතිතුමාට පැහැයි කියලා කියනවා බුද්ධිය සමිතිය සටන් අවසන් කරන්නේ ඔය විදිහට නෙමෙයි එකපාරට ජේ.ආර්. ජයවර්ධන මට අපිට මතක තියෙනවා 1980 ගණන් වලදී නර්සස්ලගේ යුනියන් එකට සාකච්ඡා කරන්න බැහැ කිව්වා අපි බුද්ධිය සමිතිය ඒකාබද්ධ වෙලා සටන මෙහෙයුවා ජේ.ආර්. ජයවර්ධන පරාජය කළා සාකච්ඡාව අරන් ගියා ඒ නිසා ඉදිරි කාලයේදී ආචාර්යවරුන්ගේ සම්මේලනයත් එක්ක සාකච්ඡා මේසෙට කැඳවන ලෙස සාකච්ඡා මේසෙට එන්න ලෙස ජනාධිපතිවරයා කිල්ලා සිටිමින් මේ රටට අපේ සම්පූර්ණම සහාය ලබා දෙන බව ප්‍රකාශ කරමින් තමුන්නාන්තලාගේ සටන ජයග්‍රහණයකින් අවසන් කරන තෙක් අපි ඔබත් එක්ක ඉන්නවා කියන එක මතක් කරමින් ඔබට ජය වේවා.